මං කාන්තාවන් අමතක කරේ නෑ මේ කාලෙදි. අස්වැසුම දුන්නා, හාල් දුන්නා, ඉඩම් දීලා තියෙනවා, තට්ටු නිවාස දෙනවා, කඳුකරේ ගම්මාන ඇති කරනවා, පාසල් ශිෂ්‍යයන් ආහාර දෙනවා. මේ ඔක්කොම කාන්තාවන් බලගැන්වීමේ පනත අපි අනුමත කරලා තියෙනවා. ඔබ රටේ බහුතරය අපි අවුරුදු 20ක් 30ක් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන සටන් තිබුණා, සාකච්ඡා කළා. අපි ඒව දැන් අවසන් කරගෙන යනවා. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් හැම එක්කෙනාටම එක සමානව සලකන්න ඕනේ. ඉතින් අපි ඒ නිසා සුළුතරයේ ප්‍රශ්න ටික විසගෙන යමු. දැන් මං ඉන්නේ බහුතරයේ ප්‍රශ්න අරගන්න. කාන්තාවන්ට පිරිමි වාගේ එක සමාන අයිතිවාසිකම් ලබා දෙන්න. සිංහල කාන්තාවන් වෙන්න පුළුවන්, දෙමළ කාන්තාවන් වෙන්න පුළුවන්, මුස්ලිම් කාන්තාවන් වෙන්න පුළුවන්, බර්ගර් කාන්තාවන් වෙන්න පුළුවන්. අන්න ඒ අයට මේ අයිතිවාසිකම් ලබා දෙන්න තමයි පළවෙනි නීතිය ගෙනාවේ. දෙවන නීතියත් ගේන්න තියෙනවා කාන්තාවන්ට පිරිමිට ලැබෙන සමාන අයිතිවාසිකම් ලබා දෙන්න. මෙහෙම තවත් පියවර කීපයක් ගන්න තියෙනවා. රටේ තියෙන ප්‍රධාන කාන්තා සංවිධාන, ගම් මට්ටමේ තියෙන සංවිධාන, ඒ සියල්ලම නියෝජන විදියට විශාල සම්මන්ත්‍රණයකුත් කැඳවන්න දැනුවත් කරන්න. ඒක ඉදිරියට යමු. මෙතන ඉන්න කවුරුවත් බය පැනලා ගියේ නැහැ. ඔබට ඕන හොඳ රටක් විතරක් නෙමෙයි, ඔබේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක්. අපි එකතු වෙමු, නිර්පාක්ෂිකව බඩගින්න නැති කරමු, රට දියුණු කරමු, හොඳ අනාගතයක් ඇති කරමු.